පින්වතුනි, මේ කතාව හොඳට හිතට ගන්ත අපේ බුදුරජාණන් වහන්සේගේ ගිහිකල සොහොයුරා තමයි නන්ද කුමාරයා. නන්ද කුමාරයාගේ රාජාභිෂේකය විවාහවීම හා ගෙට ගෙවෙදීම එකම දිනයක යෙදුණා. රජ මාලිගාවේ මහා දානයකට වැඩි බුදුහාමුදුරුවෝ නන්ද අත පාත්‍රය තබනවා. නන්ද බුදුන් පසුපස ගමන් කරනවා. ජනපද කල්‍යාණි ඉඟි කරනවා නන්ද කුමාරයාට ඉක්මනට එන්න කියලා. නන්ද මහණ වෙන්ට කැමතිද කියලා. වැඩිමහල් සොහොයුරා නිසා ඒ ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. නන්ද මහණ වෙනවා. නමුත් හිත තියෙන්නේ ජනපද කල්‍යාණි ගැනමයි. නන්ද කියනවා මට මහණදම් පුරන්න බෑ, ජනපද කල්‍යාණි මතක් වෙනවා කියලා භික්ෂූන්ට. මේ භික්ෂූන් බුදුන්ට ඒ බව දන්වනවා. බුදුහාමුදුරුවෝ කරන්නේ කුමක්ද? නන්ද ජනපද කල්‍යාණිට වඩා ලස්සන දිව්‍යාංගනාවන් ලස්සනයි. දිව්‍යාංගනාවන් ලබන්ට කැමතිද කියලා අහනවා. නන්ද දිව්‍යාංගනාවන් අපේක්ෂාවෙන් භාවනා කරනවා. අනිත් භික්ෂුන් වහන්සේලා නන්දට හිනා වෙනවා. නන්ද භාවනා කළා උතුම් වූ අරහත් ඵලය ලබනවා. බලන්න පින්වතුනි, බුදුහාමුදුරුවෝ නන්ද කුමාරයාව තම සොහොයුරාව මේ සංසාරයෙන් එගොඩ කිරීමට යෙදූ උපක්‍රමශීලීත්වය. ඒකෙන් ඔහුට සිදුවුණේ යහපතක්, සෙතක්, සාන්තියක්. නැතිනම් ඔහු රජකම් කරමින් රට පාලනය කරයි. නමුත් ඔහුගේ සංසාර ගමන තව ගොඩක් දුර යන්න තියෙන්න පුළුවන්. ඔහු පව්කම් කරන්න පුළුවන්. එනිසා ඔහුට පිහිට වුණා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.